මගේ රූම් එකම පිස්සන් කොටක් වෙලා තියෙන්නේ අස් කරගන්නත් ඕනේ. අදන මේ ස්පෙෂල් දේවල් තියෙන්නේ හෙට. එහෙනම් හෙට ඔයගොල්ලෝ හම්බෙමු. Hello! Welcome back to my YouTube channel. ඉතින් ගොඩ කාලෙකින් මම හිතන්නේ මම vlog එකක් ගේන්නේ. ඉතින් මේකත් පරණ vlog එකක්. videos අරගෙන දැන් මාසකටත් වැඩි. ඉතින් anyways ඉතින් මම හිතුවා මේකත් ඔයාලත් එක්ක share කරගන්න ඕන ලස්සන දවසක් කියලා. ඉතින් මම අද යන්නේ මගේ යාළුවත් එක්ක දවස ගත කරන්න. යාළුවත් කියන්නේ තව යාළුවෙක් මැදදී අපිට join වෙනවා. ඉතින් මේ ඉන්නේ මගේ හැමදාම වෙලාවට වැඩ කරන යාළුවා එනකම් මග බලාගෙන ඉන්න. ඊට පස්සේ අපි ඉස්සෙල්ලාම වැඩේ උනේ සලූන් එකට යන එක. ඉතින් මගේ යාළුවා අපොයින්ට්මන්ට් එකක් දාලා තිබ්බා ක්ලීන් අප් එකකට. ඉතින් අපි දෙන්න ආවා සලූන් එකට. ඉතින් මට නම් වැඩ නැහැ අද දවසේ ඇත්තටම. මෙයත් එක්ක ආවට පස්සේ ඉතින් මටත් උනා ක්ලීන් අප් එකක් කරගන්න. උනා කියන්නේ මම ලොකු ප්ලෑන්ස් එක්ක ආවේ නැහැ. මගේ යාළුවත් ක්ලීන් අප් එකක් කරන හින්දා සලූන් එකේනොත් ඇඩ්වයිස් අරගෙන මත් තීරණය කරා ක්ලීන් අප් එකක් කරගන්න. මොකද මම ගෙදරදී විතරයි ක්ලීන් අප් කරන් ඉන්නේ. ක්ලීන් අප් කරලා තියෙන්නේ. මොකද මම නේල්ස් කරනවා. ඉතින් ඒවත් එක්ක මෙනිකියුර් පෙඩිකියුර් මම තනියෙන් කරගන්නවා. ඉතින් මට හිතුණා වෙනස්කටත් එක්ක මමත් ක්ලීන් අප් එකක් කරගන්නවා කියලා. ඉතින් ඉස්සෙල්ලාම අයිබ්‍රෝ ෂේප් කරගත්තා. ඉතින් මගේ යාළුවාගේ ක්ලීන් අප් එක නම් මේ වෙනකොට ස්ටාර්ට් කරලා තිබ්බේ. ඊට පස්සේ මගේ ක්ලීන් අප් එකත් පටන් ගත්තා. ඇත්තටම මේ වගේ ෆස්ට් ටයිම් නේ. ඉතින් මේකේ හිටපු සලූන් එකේ හිටපු කට්ටිය ඇත්තටම මාර්ම ෆ්‍රෙන්ඩ්ලි. ඉතින් එයාලා දුන්න ඇඩ්වයිස් එක මම සිලෙක්ට් කරගත්තේ මම හිතන්නේ ඩර්මා ක්ලීන් අප් එකක්. මට ඇත්තට මතක නෑ ගැන. මොකද දැන් මාසයක් විතර වෙනවා මේ ඒ හින්දා මට මේ එඩිට් කරද්දි නම් මොකද මතක නැහැ. කොහොම හරි යාළුවගේ ප්‍රයිස් රේන්ජ් එකත් මාරම රීසනබල්. ඉතින් මම මගේ ක්ලීන් අප් එක මේ විදිහට තමයි කරගත්තේ. ඉතින් ඇත්තටම ඔයාලා මගේ ඉස්සෙල්ලාම වීඩියෝ එකේ දකින්න ඇති මම කලින් දවසේ මගේ ලොකුම ඕඩර් එකක්, ඒ කියන්නේ මට හම්බෙච්ච ඕඩර් එකක් රෙඩි කරලා පැක් කරලා ඩෙලිවරි එකට දාන්න ඔක්කොම කරලා තමයි මම මේ පහුවදා තමයි මගේ යාළුවත් එක්ක වැඩවලට ආවේ. ඉතින් මම හිටියේ මාරම ටයර්ඩ් වෙලා. ඉතින් ඇත්තටම මට ඒක මම මේ ක්ලීන් අප් එකට ආව එක මගේ මානසික වගේම ශාරීරික සුවතාවයටත් හේතුවක්. ඇත්තටම මම බරපතල වචන ටිකක් කිව්වේ ගණන් ගන්න එපා. ඉතින් මට දැනුණ විදිය එක. ඉතින් යාළුවෙක් වුණා මං හිතනවා මේ වගේ ටයිම් එකක් තියෙන්න ඕනේ කියලා. ඉතින් අපි දෙන්න ක්ලීන් අප් එකෙන් පස්සේ මෙහෙම තමයි හිටියේ. ඉතින් මේ ඇත්තටම ලොකු චේන්ජ් එකක් තිබ්බා. ඇත්තටම හොඳ ක්ලීන් අප් එකක් හම්බ වුණා. ඉතින් මේ තියෙන මගේ යාළුවාගේ මූණ වලට පේනද ක්ලීන් අප් එක කොහොමද කියලා. ඇත්තටම මෙයා කෝල් එක. ඊට පස්සේ අපි ආවා කන්න මොනවා හරි ගන්න. මොකද අපි දෙන්නට ලොකු බඩගින්නක් තිබ්බා. මේ මොකද ක්ලීන් අප් එක මම හිතන්නේ පැය එකමාරක් විතර තිබ්බා. ඊට පස්සේ අපිට තව වැඩ ගොඩකට යන්න තියෙන හින්දා අපි දෙන්න හිතුවා ඉස්සෙල්ලාම මොනවා හරි කාලා ඉන්නවා කියලා. අපි දෙන්න ක්ලීන් අප් එක කරලා ආවට පස්සේ අපි දෙන්න ඇත්තටම මේ ඒ කියන්නේ මොනේ මුකුත් නෑ. අඩුම ගානේ ඇලෝ ජෙල් එකක් මොයිස්චරයිසර් එකක් මුකුත් නෑනේ. ඉතින් ඇත්තටම මේ අඩුම ගානේ අපි දැන් ලිප්ස්ටික් එකක්වත් අරන් ආවිල්ලා තිබ්බේ නෑ. මම අරන් ආවේ නෑ. මොකද මං ක්ලීන් අප් එකකට රෙඩි වෙලා ආවේ නැති හින්දා. ඉතින් අපි මේ කෑමත් අරගෙන ඊට පස්සේ ගියා මේ කෑම ගද්දිත් මම ලිප්ස්ටික් එක අරන් තිබ්බ. මේ යාළුවා කියන්නේ ඒක තමයි. ටික එක මතක වෙලා මම වොයිස් මෙසේජස් දාන්න දැන් කමෙන්ට් විදිහට. එතකොට මේ වෙච්ච සිද්ධියම ඇත්තටම කියන්නේ. ඉතින් අපිට අග්ගාලා ගිහිල්ලා ලිප්ස්ටික් එකක් ගත්තා අපි දෙන්නටම. මොකද ඇත්තටම පුරුදු වෙලා කොයි වෙලාවෙ හරි අපි නම් මැරෙන්නේ ලිප්ස්ටික් කාලා තමයි. ඊට පස්සේ අපි ගියා ඩයලොග් එකට ඒත් මගේ යාළුවාගේ වැඩකට.
ඉතින් එයාගෙත් වැඩ තමා දවසම තිබ්බේ ඇත්තටම. ඒ වැඩත් කරගෙන ඊට පස්සේ යන්නේ අපි එයාගේ තව යාළුවෙක් ඉන්නවා. එයාව ජොයින් කරගන්න තමා අපි දෙන්න මේ යන්නේ. ඊට පස්සේ යාවත් අපි එක්කගෙන ඉස්සල්ලාම ආවේ SB එකට, අනුරාධපුර SB එකට. ඉතින් අපි තුන්දෙනාට බැඳුම් වගේක් ගන්න තිබ්බා. ඒ හින්දා අපි තුන්දෙනාම ආවා ඒකත් කරගන්න. මොකද ඊට පස්සේ අපි ප්ලෑන් එක තිබ්බේ නීර ෆිල්ම් එක බලන්න යන්න. ඒකේ ටයිම් එක අපිට තිබ්බේ 4යි කාල. 4යි කාල කියන්නේ අපි 4 වෙද්දිවත් එතන ඉන්න ඕනේ කියලා හිතුවා. හැබැයි අපි තුන්දෙනා shopping කරන්න ගියාම මං හිතන්නේ මෙතන පැය එකමාරකටත් වැඩි අපි ස්පෙන්ඩ් කරා. කොහමරි අපිට ෆිල්ම් එක බලන්න යන්න විනාඩි කොහමරි 4යි කාලයකට අපි 4ට විතර තමයි ෆිල්ම් හෝල් එක ගාවට ගියේ. අපි බලමු. ඊට පස්සේ අපි ආවා ෆිල්ම් හෝල් එකට යන්න කලින් කන්න මොන හරි අරගන්න. මොකද ෆිල්ම් එක බලද්දී මොන හරි කන්න. ඉතින් ඔහොම තමයි අපි අද දවස ගෙවුනේ. ඒ කියන්නේ අන්තිම ස්ටොප් එක තමයි ඉතින් අද දවස මම හිතනවා මගේ ජීවිතේත් ලස්සන මතකයක් විදියට එකතු කරගන්න තමයි මම ඔයාලත් එක්ක මේකත් ෂෙයා කරගන්න. ඔයාලත් ඊට බැලුවද? මම නම් මගේ ජීවිතේ බලපු ලස්සනම ෆිල්ම් එකක්, හිතට දැනෙන මාරම ලස්සන ෆිල්ම් එකක්. ඉතින් මේ අවුරුද්දට තව එක බ්ලොග් එකක් හරි දෙකක් හරි එයි. එහෙම නැත්තම් සමහරක් විට නැති වෙන්නත් පුළුවන්. හැබැයි ලබන අවුරුද්දේ මම ඔයාලට ලස්සන බ්ලොග් ටිකක් අරන් එන්න ආසාවෙන් ඉන්නවා. ඉතින් අතට මං ගිහිල්ලා එන්නම් බ්ලොග් එක හොඳයිද කියලා පල්ලෙහින් කමෙන්ට් කරන් යන්න. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. බයි.